ආයුබෝවන් හැමෝටම අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ passion fruit වගාව ගැනයි. මේ වගේ passion fruit වල කීපයක් භාවිතා කරලා අපි ගෙවත්තේ පොඩි වගාවක් ආරම්භ කරන්න තමයි මේ හදන්නේ. අපි මේක කරන්නේ කාබනික ක්‍රමයට නිසා මුලින්ම කුරුඳු කණු ටිකක් අරගෙන බයින්ඩර් කම්බි යොදාගෙන මේ විදිහට ආධාරක රාමුවක් සකස් කරගන්නවා මුලින්ම. මෙම කම්බි පද්ධතිය ඔස්සේ වැල ගෙනියීමකින් පැල හොඳින් වර්ධනය වෙනවා වගේම ඉදිරියේදී වැඩි අස්වැන්නක් ලබා ගන්නත් උපකාරී වෙනවා. මෙහිදී කණු ළඟ පස් ටිකක් උදැල්ලෙන් බුරුල් ගන්නවා. වාණිජ වගාවක නම් සාමාන්‍යයෙන් පැල අතර අඩි 8ක් 10ක් දක්වා පරතරය තැබීම වඩාත් සුදුසුයි. නමුත් අපේ ඉඩ ප්‍රමාණය අනුව අපි මේ පැල ටික මෙහෙම සකස් කරගන්න තීරණය කරා. දැන් මේ වගේ කොම්පෝස්ට් සහ කොහොඹත් මිශ්‍ර කාබනික පොහොරක් වලවල් පිරීමට අපි යොදා ගන්නවා. ඊට පස්සේ අතින් පොඩි සිදුරක් සකස් කරලා පැලවලට මුල් වලට හානියක් නොවන විදිහට පෝච්චි වලින් හිමින් ගලවාගෙන අපි මේක සිටුව ගන්න ඕනේ. අපි හිමීට පෝච්චියෙන් ගලවගෙන මුල් වලට හානියක් නොවන විදිහට සෙමින් මේක ගොඩක් පරිස්සමින් තමයි හිටව ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් එක වලක පැල දෙක බැගින් අපි මෙතන වලවල් දෙකක් සකස් කරලා තියෙනවා. පැල 4ක් සිටුව ගන්නවා. හැබැයි ඔයාලා වගා කරනවා නම් පැල අතර ආම වශයෙන් අඩි 8ක පමණ පරතරයක් තබා ගන්න උත්සාහ කරන්න. ඊට පස්සේ මේ පැල ටිකත් ඉතිරි පැල ටිකත් ඉතාම පරිස්සමින් සිටුව ගන්නවා අපි. තාශ්‍රයක් සහ හිරු එළියක් ලැබෙන්න නම් ප්‍රමාණවත් ඉඩක් තැබීම වඩාත් සුදුසුයි. දැන් පැල වටේට මේ විදිහට පොල් එලි තබනවා. එමගින් වල් පැල ඇටි මර්ධනය කිරීමටත් පසේ තෙතමනය රඳවා ගැනීමටත් උපකාරී වෙනවා. ඊට පස්සේ දින කිහිපයක් යනතුරු ගිනි සීරිය වගේ පැල කිහිපයක් භාවිතා කරලා తాවකාලික සෙවණක් ලබා දෙන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ විදිහට passion fruit වගාවක් ආරම්භ කරන්න වැඩි අස්වැන්නක් ලබා ගන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නරඹුවාට. සුබ දවසක්.